හරි. ඔයාලා මාත් එක්ක අදත් එකතු වෙලා ඉන්නවා මේ අපේ බ්‍රේන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. මේකේ අද මම ඔයාලට දෙන්නේ පොඩි එක්සර්සයිස් කීපයක් ඔයාලට කරන්න පුළුවන්. මේක මරු වැඩක්. නිකන් ඉන්න ගමන් මේ එක්සර්සයිස් ටික කරලා බලන්න. ඔයාලටම තේරෙයි ඔයාලගේ මොළේ ටිකක් වෙනදාට වඩා වෙහෙසෙනවා කියලා. එහෙනම් අපි යන් වැඩි කතාවක් නැතුව ඉක්මනට එක්සර්සයිස් ටිකට. හරි. පළවෙනි ගේම් එක. මේකදී අපි කරන්නේ මම ස්ක්‍රීන් එකේ දානවා ඔයාලට පාටවල් කීපයක්. ඒකේ පාට ඒ කියන්නේ දැන් මම අපි හිතමුකෝ yellow කියලා. මම yellow කියලා ඉස්සරහා දැම්මොත් ඒකේ පාට මං පාට කරලා තියෙන්නේ රතු පාටි. එතකොට ඔයා හිතින් කියවන්න රතු කියලා. කියන්නේ මම ලියලා තියෙන්නේ yellow කියලා. හැබැයි ඒ yellow කියලා තියෙන එක තියෙන්නේ රතු පාටි. එතකොට ඔයා කියන්න ඕනේ රතු කියලා. මම ලියලා තියෙන්නේ yellow කියලා. හැබැයි පාට තියෙන රතු කියලා. ඔයා රතු කියලා කියන්න ඕනේ. ඔයා හිත මං ඊළඟට green කියලා දෙනවා. හැබැයි මං ඒක පාට කරලා තියෙන්නේ කළු පාටි. එතකොට ඔයා ඔළුවෙන් හිතන්න ඕනේ කළු කියලා. තියෙන වචන නෙවෙයි. හරිද? මේක කරලා බලන්න. ඔන්න මං එක දිගට දාගෙන යනවා. අපි කරලා බලමු. හරි. අපේ දෙවෙනි ගේම් එක. මේකදී මම කරන්නේ ස්ක්‍රීන් එකේ දානවා අංක තියෙන කොටු සෙට් එකක්. හරියට මොකද කොටු 25ක් තියෙනවා. කොටු 25 එකේ ඉඳලා 25 නකම් ඉලක්කම් තියෙනවා. ඔයාලා කරන්න ඕන මම මේක දාද්දිම මැද ෆෝකස් කරගෙන ඉන්න. මැද තියෙන අංක 17. ඒක ෆෝකස් කරගෙන ඉන්න. ඊට පස්සේ මම ටයිම් කරන්න පටන් ගත්ත ගමන් ඔයාලා එකේ ඉඳන් 1 2 3 4 5 6 කියලා ඒ ඉලක්කම් ටික ඔගේ හොයන්න ඕන. හොයලා 25 නකම් ගණන කරන්න ඕන. මම දෙන්නේ හැබැයි ඔයාලට තත්පර 25යි. දැන් පටන් ගත්තා. කීයක් හරි කියන්න. සාමාන්‍ය ඕක ප්‍රැක්ටිස් කරන්න මුල් පටන් ගත්ත දවස්වල එහෙමනම් සාමාන්‍යයෙන් ඉලක්කම් 12 13 20 වගේ යන කට්ටියක් ඉන්නවා හොඳයි. හැබැයි ඉතින් එක දිගට try කරන්න එපා. පස් පාරක් විතර try කරන්න. ඊට පස්සේ ඔයගේ ඕන තරම් ඉන්ටර්නෙට් එක හොයාගන්න තියෙනවා. මමත් පුළුවන් නම් යටින් PDF ටිකක් දාන්න. ඒ ටික try කරන්න. හරි. අපි අපේ තුන්වෙනි ගේම් එකට. මේකදී අපි කරන්නේ ඇත්තට මේක ගේම් එකක් නෙවෙයි. පොඩි එක්සර්සයිස් එකක්. ඔයාලා කරලා ඇති මෙන්න මේක. ඔයාලා අතේ ඒ කියන්නේ එක අතක මෙන්න මෙහෙම දෙක තියාගන්නවා. අනිත් එකේ මෙන්න මේක මම මේකට කියන මුද්‍රාවට කියන නම දන්නේ නැහැ හොඳේ. මොකක් හරි මෙහෙම මෙහෙම. හරිද? ඔයාලට පේනවා. ඊළඟට මේක මොකද කරන්න ඕනේ? මෙහෙම කළා මේක අනිත් පැත්ත මාරු කරන්න. ආයෙ ඔන්න ඔහම දිගින් දිගට කරන්න ඕනේ තත්පර 30. හරිද? වේගෙන් කරගෙන යන්න. මම ඒක ප්‍රැක්ටිස් කරලා නැහැ. මොකද මම අර වෙනත් නවීන ක්‍රමත් එක්ක මේ වෙලාවේ ගනුදෙනු කරන්නේ. හැබැයි මේක මරු වැඩක්. කරලා බලන්න ඔයාලා චූටි කාලෙත් මේක කියලා ඇති. අර අපි චූටි කාලේ අර මේ ඔලුවට අත ගන්න බඩට ගහන ගමන් ඔලුව අත ගන්න ඊට පස්සේ ආයෙ ඔලුවට ගහන ගමන් බඩ අත ගන්නවා වගේ ඒවා කරන්නේ. අන්න ඒ වගේම එකක් තමයි. ඇත්තටම මේ මොලේ මාරු විදිහට ඩෙවලොප් වෙනවා. ඔයාලටම තේරෙයි අර එයාලා කනෙක්ෂන්ස් හදා ගන්නවා නියුරෝන්ස් අතර. ඒක වෙන ලොකු කතන්දරයක්. හැබැයි මේක කරලා බලන්න. මේක මරු වැඩක්. ඊළඟ එක තමයි මේක අතිශය වැදගත් දෙයක්. මම හැමතිස්සෙම ක්ලාසස් වලදීත් කියනවා පුළුවන් නම් කරන්න කියලා ළමයින්ට. ඔයාලා කරන වැඩ ඔයාගේ නුහුරු අතට ටිකක් දෙන්න. ඒ මොකද්ද ඒ මං කිව්වේ? දැන් ඔයාලා සාමාන්‍ය උදේට දත් මදින දකුණු අතින් නම් හෙට ඉඳලා පටන් ගන්න වම් අතින් දත් මදින. මේක ඇත්තටම මාරු විදිහට වැඩ කරන වැඩක්. අනිවාර්යෙන් වම් අතින් දත් මදින පටන් ගන්න. ඊට පස්සේ ඔයාලට පොඩි ඒවා ලියන්න පුළුවන්. පොඩි නෝට්ස් දාගන්න පුළුවන්. නැත්නම් ඉලක්කම් එකතු කරන ඒවා තියෙනවා නම් වම් අතින් ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලා හැන්දෙන් වගේ නම් කන්නේ. ඔයාලට පුළුවන් දකුණු අතින් හැන්ද පාවිච්චි කරන්න නැතුව වම් අතින් කන්න. මං කියන්නේ වම පාවිච්චි කරන්න ගන්න. මං කියන්නේ වම කියන්නේ මට හුරු දකුණ හින්දා ඔයාලා වම පාවිච්චි කරන්න ගන්න. ඔයාලට හුරු වම නම් ඔයාලා දකුණ පාවිච්චිට ගන්න. ඔයාලට කරන්න පුළුවන් පොඩි දේවල් ඒවා මේ පොඩි දේවල් සඳහා. හැබැයි අනතුරුදායක අවස්ථාවලදී මේක කරන්න යන්න එපා. අනතුරුදායක අවස්ථාවක කියන්නේ ඔයා හිතන්නකෝ අපි කියන්නේ වෙන්න පුළුවන් දේවල් තියෙනවනේ. හරිද? ඔයා වැඩ කරන තැන තියෙනවා. ඔයාගේ හුරු අතේක තිබ්බ නැත්නම් සමහරවිට ඇඟෙන් කැල්ලක් යන්න පුළුවන් මේ පොඩි මිස්ටේක්. අන්න ඒ වගේ වෙලාවකදී ඔයා මේක කරන්න යන්න එපා. අර අපි කරන සාමාන්‍ය දේවල් වලදී පොඩ්ඩක් වම් අත පැත්තට එහෙම නැත්නම් තමගේ නුහුරු අතට වැඩ දෙන්න පුළුවන් තරම්. හරිද? ඒක සෑහෙන්න වැදගත් දෙයක්. ඒක ඔය මම පස්සේ මේවට හේතු කියන්න. දැනට මම මේ එක්සර්සයිස් ටික දෙන්නේ. ඒකත් කරන්න. ඊළඟ එක මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා ඔයාලා මොකක් හරි වස්තුවක් ඔය හරි තියනවා නම් ඒ වස්තුව දිහා බලලා කියන්න කියලා. නැත්නම් හිතන්න. සාමාන්‍ය මේක කරන්න හරි අමාරුයි. මම කාලෙත් තිස්සේ ප්‍රැක්ටිස් කරලා තමයි යම් තාක් දුරකට හදාගත්තේ. හැබැයි ඒක හදාගත්තට පස්සේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ
ගොඩක් දේවල් අපිට තිබ්බතර මතක හිටිනවා. ඒ කියන්නේ මං කියන්නේ බලලා තියන්න. කියන්නේ මම මේක තිබ්බෙක් මෙතන කියලා මතක් කරන්න ඕනේ නැහැ. බලලා තියන්න. එතකොට ඕක මතක හිටිනවා. හරිද? ඊළඟ එක. අද වේගෙන් කියාගෙන යනවා. ඊළඟ එක ඔයාලා පුළුවන් තරම් ඔයාලට කවුරු හරි නම්බරයක් වගේ කිව්වොත් එimhe ඔයාලා ටයිප් කරලා සේව් කරගන්න. හැබැයි ඒක හිතින් මතක් කරගන්න. මෙයාගේ අංගෙ මෙන්න මේක. ඒක මතක තියාගන්න ඉතින් ඔයාලා පොඩි කනෙක්ෂන් පාවිච්චි කරන්න. දැන් 0.77 අපි හිතමු 842 කියලා. අර 0.77 නිකන් ඩයලොග් කියන කොළුවේ තියාගෙන ඊපස්සේ 0.77 එහෙනම් පටන් ගන්න ඊළඟ එකත් 7. 700 ඊට පස්සේ ඒකට 3ක් අඩුයි 4 ඒකට 2ක් අඩුයි 2. ඒතර 742. මම කියන්නේ මම හදාගන්න කනෙක්ෂන්. මම ටිකක් අර ඉලක්කම් එක්ක වැඩ කරන්න කැමති කෙනෙක් ඉතින් මම ඉලක්කම් අතර පොඩි කනෙක්ෂන් හදාගන්නවා. ලොකු බ්‍රේන් ට්‍රේනර්ස් කියන්නේ මේ බ්‍රේන් ට්‍රේන් කරපු මිනිස්සු ඉන්නවා. එයාලා ගොඩක් වෙලාවට ඉලක්කම් එක්ක රූප මතක තියාගෙන ඉන්නවා. මම මේ කාලයක් කරා මට ඒක එච්චර සාර්ථකුත් නැහැ. ඒ කියන්නේ එයාලගේ ඉලක්කමකට එයාලා රූපයක් ආදේශ කරගෙන ඉන්නවා. ඒක මොකද ඒකෙන් එයාලා සාමාන්‍ය ඉලක්කම් 2000 ගණන් විතර මතක තියාගෙන ඉඳලා තියෙනවා. එක සිද්ධියක් මතක තියාගෙන. කියන්නේ ඉලක්කමකට රූපයක් දාගෙන ඊට පස්සේ ඉලක්කම් ගොඩට ඇති රූප ගොඩක් එනවනේ. ඊට පස්සේ ඒ රූප ගොඩ පාවිච්චි කරලා එයාලා පොඩි සිද්ධියක් මවා ගන්නවා. ඊට පස්සේ එයාලා ආය ඉලක්කම් ටික රිකෝල් කරනවා. මෙහෙම 1800ක් 2000ක් කරපු මිනිස්සු ඉන්නවා. දැන් මට ඒක එච්චර සාර්ථකුත් නැහැ. මම කැමති නැහැ නිකන් අර කියන්නේ ඉලක්කම් වලට රූපය දාගන්න. හැබැයි ඒක මරු වැඩක්. මම අර ඉලක්කම් අතර සම්බන්ධතා පොඩි රටාවන් වලට කැමති හින්දා මම පොඩි රටාවන් හදා ගන්නවා. ඒ හින්දා අද ඉඳන්වත් කවුරු හරි නම්බරයක් කිව්වොත් සේව් කරගන්න. සේව් කරගද්දී ඔයාලා ඒක මතකේ තියාගන්න try කරන්න. හරිද? මම කලිනුත් කිව්වා වගේ ඔයාලා ඒක මතක තියාගත්ත කියලා ඔයාලගේ අර memory capacity ටික ටික අඩු වෙන්නේ නැහැ. නිකන් ඔළුවේ තියාගන්න. ඔයාලට බලන්න මතකේ හිටිනවා. හරිද? ඊළඟට දැන් ඔයාලා ගණන් එහෙම හදද්දී පුළුවන් තරම් පොඩි ගණන් හදද්දී මේ මම ක්ලාස් රූම් එකේ කියනවා මේ හිතින් සුළු කරන්න පටන් ගන්න කියලා. හරිද? නිකන් අපි හිතමුකෝ නිකන් මොකක් හරි සුළු කිරීමක් කරන්න යද්දී මම මේක ඉස්සරහට ඔයාලට කියන්නම් කොහොමද සුළු කිරීම වලදී අපි මේක මනෝමයෙන් හදන්නේ කියලා. හැබැයි ලේසියෙන් අපිට ඒක කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ මම නිකන් අපි නිකන් රැන්ඩම්ලි ලක්කමක් ගමු. 397 වැඩි කිරීම 8 වගේ එකක්. 300 මම මොකද 397 වැඩි කිරීම 8නේ. එතකොට මොකද්ද කරන්න ඕනේ? 400 8න් වැඩි කරන්න. 400 8න් වැඩි කරනවා කියන්නේ 4 වරක් 8නේ. එතකොට 32යි 400 න 3200යි. එතකොට 397 මේ වැඩි කළේ 8න්. එතකොට හැබැයි ඒක රොවට වැඩි කරන්න තිබ්බේ 397. හැබැයි ඔයා වැඩි කළේ 400. ඔයා 408ක් තමයි ගත්තේ 3200යි කියලා. හැබැයි අතන 3ක අඩුවක් තියෙනවානේ. ඇයි ඔයා 400 ගත්තේ 397 වෙනුවට. එතකොට මොකද කරන්නේ? අර 3 ඒවා 8ක් ගන්න වෙනවා. 3 අරක් 8 කියන්නේ 24යි. ඊට පස්සේ ඔයා මොකද කරන්න ඕන 3200න් අර 24 අඩු කරලා දාන්න. මම කියන එක තේරෙනව නේද? කියන්නේ 3176. අන්න ඒ වගේ. මම මේ රැන්ඩම්ලි ගත්ත ඉලක්කමක් හොඳ. ඔයාලත් ඒ වගේ ඒවා කරන්න. කියන්නේ මම ඔයාලට ඒක වෙනම කියා දෙන්න කොහොමද ඒ සුළු කිරීම කරන්න කියලා. මම කියන්නේ කවුරු හරි එහෙම නිකන් ಗುಣ කිරීමක් බෙදීමක් වගේ තිබ්බොත් ආසන්නගේට වටේලා සුළු කරලා ඊට පස්සේ අදාළගේ අඩු හෝ එකතු කරලා ගන්න. මේක ටිකක් ලස්සන විදිහ. මම මෙතනදී උත්සාහ කළේ ක්‍රමය කියා දෙන්න නෙවෙයි ඔයාලට පොඩි සුළු කිරීමෙද්දී ඒක කැල්ලකටවත් මේ කොලයකටවත් බාර දෙන්න නැතුව මනෝමය සුළු කරන්න try කරන්න. සෑහෙන්න ඔළුව හැදෙනවා ටික ටික සහ ඔයාලගේ ෆෝකසින් මොකද සුළු කිරීමක් කරද්දී ඔයා හිතින් සුළු කරනවා නම් ඔයාලක සම්පූර්ණ ෆෝකස් කරගෙන ඉන්න ඕන මෙතන මේක කියලා. පොඩ්ඩක් හරි හෙඩ මෙහෙට ගියොත් එම ගාන වර්ධිනවා. ඉතින් ඔයාලගේ ෆෝකසින් හැදෙන ඇටෙන්ෂන් හැදෙන ඒ වගේම බ්‍රේන් එක සෑහෙන්න ට්‍රේන් වෙනවා. ඒක try කරන්න. ඊළඟ මූලිකම දේ තමයි මම අර හැමතිස්සෙම කියනවා මේ පුළුවන් තරම් ඩිජිටල් ඩිවයිස් වලින් ඈත් වෙන්න කියලා. ඒ කියන්නේ මම කියන්නේ ඒක අපිට දැන් තියෙන තත්ත්වෙත් එක අයින් වෙන්න බෑ. හැබැයි ඔයාලට පුළුවන් දවසට ඔයා තියාගන්න පැය 6ක් මම මේ පැය 6 ඇතුළත ෆෝන් එක ගන්නේ නැහැ. නැත්නම් පැය 8ක් මම මේ පැය 8 ඇතුළත ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. හරිද? ටික ඒක ඔයාලට පුළුවන් වැඩි කරන්න. ඒ කියන්නේ අත්‍යවශ්‍ය නම් ඔයාලා ෆෝන් එකත් එක්ක නම් වැඩ කරන්න ඒක ඕන. හැබැයි මම කියන්නේ අපි Facebook යන්න WhatsApp යන්න TikTok යන්න අනම්මනම් වල YouTube යන්න ඒවට පාවිච්චි කරනවා. එතකොට ඒක පුළුවන් තරම් අඩු කරන්න. සාමාන්‍යයෙන් මම කරන්නේ මට ෆෝන් එක ළඟා කරගන්න අපහසු තැනක මම ඒක තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මම පාඩම් කරනවා නම් මම ලයිව් යනවා නම් පාඩම් කරනවා මම ඇත්තටම ගෙදර දාලා යනවා ෆෝන් එක. කියන්නේ මට කියන්නේ එහෙම අර හදිසි අත්‍යවශ්‍ය කෝල් එනවා අඩුයි. ඒ හින්දාදී මම ඒක තියලා නැහැ. කියන්නේ මට රැට කෝල් කරලා ඒකේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ජාතිය කෝල් තමයි බහුතරයක් වෙලාවට එන්නේ සහ එහෙම හදිසි පණිවිඩයක් දෙන්න ඕන කෙනෙක් ඉන්නවා නම් දන්නවා මම ඉන්නේ ලයිබ්‍රරි කියලා එනවා. ඒතකොට ඉන්න මම ගෙදරින් තියලා යනවා ෆෝන් එක. හැබැයි ගෙදර වගේ පාඩම් කරනවා මම මට ළඟා වෙන්න අපහසුම කාමරයට ගිහිල්ලා ෆෝන් එක තියලා නැත්නම් ඒ කබඩ් එක දාලා ඒකේ අතුර දාලා ඒ අතුර ගිහින් කුස්සියෙන් තියනවා. කබඩ් එකේ අතුර. ඊට පස්සේ කාමරේ වහලා කාමරේ අතුර වෙන කොහෙන් හරි තියනවා. එතකොට ඔයා හිතනවා පාඩම් කරන්න ගත්තට පස්සේ ඔයාගේ ළඟ නැහැනේ ෆෝන් එක. එතකොට මට ඒක ගන්න නම් මං ඉස්සලාම වෙන කාමරයකට ගිහලා අතුර ගන්න ඕනේ කාමරේ අතුර. ඊට පස්සේ ආයෙ මං කුස්සියට ඇවිල්ලා ගන්න ඕනේ
කබඩ් එකේ ඇතුළ. ඊට පස්සේ ආයෙ මම අතන කාමරේ ගාට කියලා කාමරේ දොර ඇරලා ඊට පස්සේ කබඩ් එකේ දොර ඇරලා ෆෝන් එක එළියට ගන්නවා. අත්‍යවශ්‍ය වැඩක් නැත්නම් ඒක කරන්න අපි ඊට වඩා කම්මැලි. කියන්නේ අපිට කම්මැලි වුණාම ෆෝන් එක අපි ගන්න එකනේ කරන්නේ. හැබැයි ෆෝන් එක අපිට ළඟා කරගන්න අපහසු වෙනක අපි තියලා තිබ්බහම අපි වැඩ කරන වෙලාවේදී ඔයාට ගිහිල්ලා ෆෝන් එක ගන්නත් කම්මැලි හිතෙනවා. ඊට පස්සේ ඔයාලට වැඩේ කරගෙන යන්න පුළුවන්. එතකොට පොඩි වෙලාවකදී නැගිටලා පොඩ්ඩක් රවුමක් දාලා ආයෙ වැඩ කරන්න පුළුවන්. වතු චුට්ටක් බීලා වැඩ කරන්න පටන් ගන්න. මම වැඩ කරන විදිහ කොහොමද බ්‍රේක් ගන්න ඕනේ, කොහොමද මියුසික් දාන්න ඕනේ, ඒ ඔක්කොම මම ඔයාලට ඉස්සරහට කියනවා. මම මේ අද පොඩි ආතල් ගේම්ස් ටිකක් එක්ක ඔයාලට අර කරන්න පුළුවන් මේ මූලිකව වැකෙනවා. අපේ වැඩේ පටන් ගන්න කලින් මූලිකව ඔයා ලෑස්ති වෙන්න ඕනේ පොඩි කාරණා ටිකක් මේ කියාගෙන යන්න. ඒක try කරන්න. මොකද ඩිජිටල් ඩිවයිස් එක්ක වැඩ කරන ලෝකයක් තියෙන්නේ. ඔයාලා ඒකත් එක්ක ඉන්න ඕන. හැබැයි ඒ ඩිවයිස් එකට ඔයාව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. හරි. මම හිතනවා අද වීඩියෝ එක මම පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. මොකද channel එක පටන් අරගෙන වීඩියෝස් ගොඩක් දාලා නැහැ. ඔයාලට ආවට බලන්න දෙයක්වත් නැහැ ලොකුට. ඒ හින්දා අර ආපුවම පොඩි ආතල් එකක් අරගෙන යන චුටි ගේම්ස් ටිකක් දාලා විශේෂයෙන් මම කිව යුතු කරුණු ටිකක් කිව්වා. එහෙනම් මම කෝනේ වම්මතින් වැඩ කරන්න පටන් ගන්න කියලා. එහෙනම් ඉතින් වම්මතින්ම subscribe කරන්න, වම්මතින්ම like එකක් දාන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ද කියලා බලන්න වම්මතින් comment එකක් දාන්න. ඔයාගේ නම S2 පියාගෙන ෆෝන් එකේ. හරිනේ? එහෙනම් ජය වේවා. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.